වැඩ කරන මිනිස්සු නැත්නම් ආසියාවේ ජීවත් වෙන මිනිස්සු විශේෂයෙන් වැඩ කරන මිනිස්සු නේ ජීවත් වෙන මිනිස්සු ඒගොල්ලන්ගෙන් ඇහුවා නම් එහෙම මොන වගේ රටකට යන්න ඕනේද මොන වගේ ආයතනයක වැඩ කරන්න ඕනේද කියලා අහුවොත් එහෙම ඒගොල්ලෝ වැඩි ප්‍රතිශතයක් කියන්නේ ඇමරිකාවට යන්න ඕනේ හොඳ ආයතනයක වැඩ කරන්න ඕනේ කියලා. අන්න ඒ වගේ සිහිනයක් එක්ක ජීවත් වුණ කාන්තාවක් තමයි අකංශා ශර්මා කියන කාන්තාව. ඇය ඉන්දියාවේ එක්තරා කුඩා ගම්මානයක තමයි ඇය ජීවත් වෙලා ඉඳලා තියෙන්නේ. 2016 ජූනි 28 ඇය ඇමරිකාවට යන්න ඕනේ. ඉතින් තමාගේ ගමෙන් පිට වෙන්නේ ජූනි 22. කෝච්චියට නගිනවා ගිහිල්ලා මුම්බයි වලට ගිහිල්ලා මුම්බයි වල ඇයට ඕන බඩු මුට්ටු එහෙම අරගෙන يعني ඇඳුම් පැළඳුම් මේ හැම දෙයක්ම අරගෙන එහෙ දවස් 6ක් ඉඳලා ජූනි 28 ඇමරිකාවට යන්න ප්ලෑන් කරගෙන ජූනි 22 කෝච්චියට නගිනවා. ඉතින් ගිහිල්ලා ටික කාලයක් ගියාට පස්සේ ඇය අම්මා තාත්තත් එක්ක හොඳට කතා බහ කරනවා. තමා ජීවත් වෙන නැත්තම් තමා ඉන්න රූම් එකේ වීඩියෝස් ෆොටෝස් මේ හැම දෙයක්ම යවනවා. මේ හැම දෙයක්ම සිද්ධ වෙනවා. එකපාර ඇය අම්මා තාත්තත් එක්ක කතා කරන එක එහෙම් පිටින්ම නතර වෙලා යනවා. ඇය ගිහිල්ලා ටික කාලයකට පස්සේ ඇයගේ යාළුවෙක් ඇමරිකාවේ ඉඳලා ආවා කියලා අකංශා ශර්මාගේ ගෙදරට යනවා. ඔහුගේ නම උදයන් දාස්. සාමාන්‍යයෙන් පිටරටවල යාළුවෝ හිටියා නම් එහෙම ඒගොල්ලෝ ගෙදර ආවට පස්සේ ඒ පිටරට ඉන්න යාළුවගේ ගෙදරට ගිහිල්ලා මොකක් හරි එහෙන් එයා දීලා තිබ්බනම් ඒවා දීලා තේකක් බිලන්න ඒ වගේ කතා කරලා එනවා. අන්න ඒ වගේ 2016 ඔක්තෝබර් මාසේ උදයන් දාස් කියලා පුද්ගලයෙක් අකංශා ශර්මාගේ ගෙදරට යනවා. ගෙදරට යනවා විතරක් නෙවෙයි ඔහු කියනවා ඉතාමත් හොඳට අකංශා ශර්මා ඇයගේ ජීවිතය ගත කරනවා. ඇය වැඩ කරන්නේ එසේ මෙසේ ආයතනයක නෙවෙයි. නිව්යෝර්ක් නගරයේ පිහිටලා තියෙන යුනිසෙෆ් ආයතනයේ තමයි ඇය වැඩ කරන්නේ. ඇයට මේ දවස්වල ටිකක් වැඩ වැඩි. ඒකයි ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බැරි වෙලා තියෙන්නේ කියලා. මොකද ඒ කාලය වෙනකොටත් අකංශා ශර්මා හරියට ගෙදරත් එක්ක නැත්නම් ගෙදර කට්ටියත් එක්ක කතා කරලා හිටියේ නැහැ. හැබැයි හැමදාම වගේ අම්මයි තාත්තයි එක්ක මෙසේජ් කරනවා WhatsApp එක හරහා. ඉතින් උදයන් දාස් අකංශා ශර්මාගේ ගෙදර ගියා විතරක් නෙවෙයි දවසක් එහෙ නැවතිලා ආයේ ගෙදරින් එළියට එනකොට ලබන මාසේ අකංශා ශර්මා ගෙදරට එනවා කියලා මට කී හිටියා කියලා ඔහු කියලා පණිවිඩයකුත් කියලා තමයි යන්නේ. ඉතින් අම්මයි තාත්තයි එක ටෙක්ස්ට් කරනකොට පවා මම ලබන මාසේ ඒ කියන්නේ උදයන් දාස් ඔක්තෝබර් මාසේ තමයි අකංශා ශර්මාලාගේ ගෙදරට ගිහිල්ලා තියෙන්නේ. නොවැම්බර් මාසේ අකංශා ශර්මා එනවා කියලා තමයි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ටෙක්ස්ට් කරනකොට අකංශා ශර්මා අම්මයි තාත්තයි එක ටෙක්ස්ට් කරනකොට කියලා තියෙන්නේ මම නොවැම්බර් මාසේ එනවා කියලා. ඔන්න නොවැම්බර් මාසෙත් උදා වුණා. හැබැයි අකංශා ශර්මා ගෙදරට ආවේ නැහැ. ඒ කරන්නේ අකංශා ශර්මාට කෝල් කරාට ඇය ආන්සර් කරන්නේත් නැහැ. ඉතින් මේගොල්ලන්ට ඇමරිකාවේ කිසිම යාළුවෙක්ගෙන අකංශා ශර්මාගේ කිසිම යාළුවෙක්ගේ නම්බර එකක් නැහැ. ඉතින් ඒගොල්ලෝ උදයන් දාස්ට කෝල් කරනවා. උදයන් දාස් කියනවා අකංශා ශර්මා ෆ්ලයිට් එක මිස් කරගත්තා කියලා. ඊට පස්සේ උදයන් දාස් කෝල් එක ආන්සර් කරෙත් නැහැ. අම්මටයි තාත්තටයි විශාල බියක් ඇති වුණා. ඇයි අපේ දුවට මොනවාද උනේ? කාලයක් තිස්සේ දුව ෆෝන් එකේ කතා කරෙත් නැහැ. වෙලාව නැහැ කියනවා. ටෙක්ස්ට් එකක් විතරක් අපිට ඉඳලා හිටලා දානවා. ඒ විතරක් නෙවෙයි. ඇය සාමාන්‍යයෙන් ඇයගේ ඇමරිකාවේ ඉන්න ඡායාරූපයක් කිසිම දවසක අම්මටයි තාත්තටයි දාලා නැහැ. ඇයි ඡායාරූපයක් දැම්මේ නැත්තේ කියලා අහනකොට ෆ්‍රන්ට් කැමරා එක වැඩ කරන්නේ නැහැ කියලා අය කියලා තියෙනවා. තමා ඉන්න කාමරේ වීඩියෝ අරගෙන තමා ඉන්න කාමරේ ෆොටෝස් අරගෙන අම්මටයි තාත්තටයි දාලා තිනවා. ඒ කියන්නේ කාමරයක් ඇතුලේ විතරයි මෙච්චර කාලයක් ඡායාරූප අම්මටයි තාත්තටයි එවලා තියෙන්නේ. මෙතනදී අම්මයි තාත්තයි නෝට් කරපු තව දෙයක් තමයි ඇමරිකාවේ නම්බර 1කින් අකංශා ශර්මා අම්මටයි තාත්තටයි කිසිම දවසක කතා කරලා නැහැ. WhatsApp call එකක් කරහා තමයි කතා කරලා තියෙන්නේ. ඒ WhatsApp නම්බර එක ඉන්දියාවේ නම්බර එකක් තමයි. ඉතින් සාමාන්‍යයෙන් අපේ යාළුවෝ පවා පිටරට හිටියට ඒගොල්ලන්ගේ WhatsApp නම්බර එක ලංකාවේ නම්බර එකක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි අම්මයි තාත්තයි හිතාගෙන ඉඳලා තියෙන්නේ. ඉතින් අම්මයි තාත්තයි නොවැම්බර් මාසේ පුරාවටම බලාගෙන ඉඳලා දෙසැම්බර් මාසේ 5 වෙනිදා ගිහිල්ලා පොලිසියට පැමිණිල්ලක් දානවා අපේ දුව මේ විදිහට ඇමරිකාවට ගියා. නොවැම්බර් මාසේ එන්නම් කියලා කිව්වා. හැබැයි ආවේ නැහැ. දෙසැම්බර් 5 වෙනිදා අපි ආව පැමිණිල්ලක් දාන්න කියලා. පොලිසිය අකංශා ශර්මාගේ ෆෝන් නම්බර එක අරගෙන ඒකේ සිග්නල් එක ට්‍රැක් කරලා බලනකොට ඇය ගුවන් තොටුපළ ගියාට කිසිම සාක්ෂියක් නැහැ. ඇය වෙන ප්‍රදේශයක තමයි අවසානයේ ඇයගේ ෆෝන් එක ඇක්ටිවේට් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඉන්දියාවේම වෙන ප්‍රදේශයක මධ්‍ය ප්‍රදේශ කියන ප්‍රදේශයේ තමයි මේ ෆෝන් එක ඇක්ටිවේට් වෙලා තිබිලා තියෙන්නේ. එතකොට අම්මටයි තාත්තටයි තවත් තමාගේ සැකය වැඩි වෙනවා. ඒ කියන්නේ අපේ දුව
ඇමරිකාවට ගියේ නැද්ද කියන සැකේ. තව කම්ප්ලේන් එකක් ෆයිල් කරන නැත්නම් තව පැමිණිල්ලක් දානවා. ඇයගේ પાස්පෝර්ට් එක චෙක් කරලා බලන්න ජූනි 28 2016 ඇය ඇමරිකාවට ගියාද කියලා. ඇයගේ પાස්පෝර්ට් එක චෙක් කරලා බලනකොට ඇය ඇමරිකාවට ගිහිල්ලා නැහැ. ඊට පස්සේ අම්මයි තාත්තයි කියනවා මෙහෙම උදයන්දාස් කියලා පුද්ගලයෙක් අපේ ගෙදරට ආවා. දවසක් අපේ ගෙදර නැවතුණා. අපිට ඔහු ගැන තමයි සැකයක් තියෙන්නේ කියලා පොලිසිය මේ උදයන්දාස්ව හොයාගෙන යනවා. එතකොට තමයි තේරලා තියෙන්නේ මේ උදයන්දාස් ජීවත් වෙලා ඉන්න ප්‍රදේශයයි ආකාංශා ශර්මාගේ අවසානයේ ෆෝන් සිග්නල් එක ට්‍රැක් වුණ ප්‍රදේශයයි එකයි කියලා පොලිසිය වහාම උදයන්දාස්ගේ ගෙදර හොයාගෙන ගිහිල්ලා ඔහුව අත්අඩංගුවට ගන්නවා. ඔහුගේ ගේ ඇතුළට ගියා නම් මාස ගාණක් කාපු පිගන් ඒ විදිහටම තියෙනවා, හොදලාවත් නැහැ. ගේ හැමතැනම වගේ සිගරට් බට් ඒ විතරක් නෙවෙයි මත්පැන් බෝතල් පොලිසිය යනකොට පවා ඔහු හොඳට මත්පැන් පානය කරලා තමයි ඉඳලා තියෙන්නේ. පොලිසිය ඔහුගෙන් කට උතර ගන්නකොට තමයි හැම ඇත්තක්ම වගේ ඔහු කියලා තියෙන්නේ. ආකාංශා ශර්මාගේ කේස් එක පොඩ්ඩක් පැත්තකට තියලා උදයන්දාස්ගේ ඉතිහාසය ගැන පොඩ්ඩක් කතා කරගෙන යමු. උදයන්දාස්ගේ අම්මා බැංකුවක වැඩ කරලා තියෙන්නේ, තාත්තා ගුරුවරයෙක්. ඉතින් උදයන්දාස් පොඩි කාලේ ඉඳලම හොඳට ඉගෙන ගත්තේ නැහැ. ඉතින් ඔහුගේ ඉස්කෝලේ වැඩ කටයුතු හැම දෙයක්ම ඉවරුණාට පස්සේ තාත්තා උදයන්දාස්ව උපාධියක් කරන්න කියලා විශ්වවිද්‍යාලයට ඇතුළත් කරනවා. එහෙට ගිහිල්ලා ඔහු හරියට ඉගෙන ගත්තේ නැහැ. අවුරුදු 3ක් විතර විශ්වවිද්‍යාලයට ගිහිල්ලා තිනා. හැබැයි එක එක්සෑම් එකක්වත් හරියට පාස් වෙලා නැහැ. හැබැයි උදයන්දාස් ව්‍යාජ සර්ටිෆිකේට් එකක් හදාගෙන ගිහලා අම්මටයි තාත්තටයි පෙන්නනවා මම මගේ ඩිග්‍රී එක ඉවර කරා කියලා. හැබැයි අම්මවයි තාත්තවයි රවට්ටන්න පුළුවන්. හැබැයි ආයතනයන් රවට්ටන්න බෑ. ඔහුට කිසිම රස්සාවක් හම්බුනේ නැහැ මේ ව්‍යාජ සහතිකය තියාගෙන. ඉතින් ගෙදර මෙහෙම මේ විදිහට නිකන් කකා බිබී ඉන්නකොට අම්මටයි තාත්තටයි දැක්ක ගමන් තරහ යනවා. ඉතින් කොයි වෙලාවෙත් උදයන්දාස්ට බැන තමයි ඉඳලා තියෙන්නේ. උදයන්දාස්ටත් මේක එපා වෙලා තිබිලා තියෙන්නේ. දවසක් නිවාඩු දවසක් අම්මයි තාත්තයි ගෙදර ඉඳලා තියෙනවා. තාත්තා මොකක් හරි වැඩකට එළියට ගිහිල්ලා තියෙනවා. අම්මා විතරයි ගෙදර ඉඳලා තියෙන්නේ. අම්මගේ බෙල්ල මිරිකලා ඔහු මරලා තියෙනවා. තාත්තා හවස ගෙදරට ඇවිල්ලා අම්මා කෝ කියලා අහනකොට අම්මට ඔළුවේ අමාරුවක් කියලා ඇය නිදා ගන්න ගියා. මම ඔයාට තේ එකක් හදාගෙන එන්නම් කියලා ඒ තේ වලට නිදිපෙති දීලා තාත්තට දෙනවා. තාත්තා ඒ තේක බීලා ටික වෙලාවකින් තාත්තා කලන්තේ දාලා වැටෙනවා. තාත්තගේ බෙල්ල මිරිකලා මරලා දානවා. ඊට පස්සේ එදාම රෑ එක පුද්ගලයෙක්ව ගෙන්නලා විශාල වලක් හරන්න කියනවා. ඉතින් ඔහු අඩි 8ක විතර වලක් හරලා දීලා යනවා. ඊට පස්සේ රෑ 12ට 1ට විතර අම්මවයි තාත්තා ඒ වලට දාලා වලල්ලා දානවා. වලල්ලා දාලා ඔහු ඒ ගෙදරෙන් පිට වෙලා යනවා. මේගොල්ලන්ට ගෙවල් දෙකක් තිබිලා තිනවා. එක ගෙදරක තමයි මේ අම්මයි තාත්තයි පුතයි ජීවත් වෙලා ඉඳලා තියෙන්නේ. ඊළඟ ගෙදර වහලා තමයි තිබිලා තියෙන්නේ. ඔහු ඒ ගෙදරට යනවා. ඉතින් වටේ පිටේ ඉන්න මිනිස්සුන්ට කියලා තියෙන්නේ අම්මයි තාත්තයි මමයි වෙන තැනකට ගිහිලා shift වෙනවා. එතකම් මේ ගේ වහලා තමයි තියෙන්නේ කියලා. ටික කාලයක් ගිහිලා ඔහු ඒ ගෙදර කුලියට දෙනවා. ඊට පස්සේ අම්මයි තාත්තයි ඇමරිකාවේ ඉන්නවා වගේ මෙයා Facebook ප්‍රොෆයිල් මේ හැම දෙයක්ම හදා ගන්නවා. ඒ විතරක් නෙවෙයි. ඇමරිකාවේ ඒගොල්ලෝ බෙහෙත් ගන්න විදිහට මෙඩිකල් බිල්ස් පවා මෙහි ඔහු හදා ගන්නවා ව්‍යාජ සහතිකයන්. මේ හැම දෙයක්ම පෙන්නලා අම්මගේ තාත්තගේ පෙන්ෂන් එක ඔහුගේ නමට හරව ගන්නවා. ඒගොල්ලෝ දැන් ඇමරිකාවේ ඉන්නේ. ඒගොල්ලන්ගේ පෙන්ෂන් එක මෙහෙට ඇවිල්ලා ගන්න විදිහක් නැහැ. ඒකින්ද ඒගොල්ලන්ගේ ඒ පෙන්ෂන් එක මගේ නමට හරවන්න කියලා ඊට අදාළ සහතික පවා ඔහු ව්‍යාජ සහතික දීලා ඒ පෙන්ෂන් ටික ඔහුගේ නමට හරව ගන්නවා. එතකොට ඔහුට ආදාය මාර්ග තුනක් තියෙනවා. ඒ තමයි එකක් ගෙවල් කුලිය, ඊට පස්සේ අම්මගේ තාත්තගේ ඒ පෙන්ෂන් එක. ඉතින් මේ සල්ලි ටික තියාගෙන කාලයක් ඔහු ජීවත් වෙන්න පටන් ගන්නවා. හැබැයි මේ සල්ලි මදි. ඊට පස්සේ ඔහු කරන දෙයක් තමයි අම්මටයි තාත්තටයි මරණ සහතික දෙකක් හදාගෙන ඒ ගෙදර නැත්තම් අනික ඔහු කුලියට දීලා තිබ්බ ගෙදර තමාගේ නමට හරවගෙන ඒක විකුණලා දානවා. හැබැයි පෙන්ෂන් එක ඒ විදියටම එනවා. හැබැයි මේ ගෙයක් විකුණලා දාලා ඒ සල්ලි වියදම් කරන්න පටන් ගන්නවා. ඔන්න ඔහොම ඉන්නකොට තමයි ආකාංශා ශර්මාව ඔහුට Facebook එකේ හම්බ වෙන්නේ.
Facebook එක හරහා දෙන්නම කතා කරනවා. එතකොට මේ උදයන් දාස් කියන පුද්ගලයා අම්මයි තාත්තයි ඇමරිකාවේ ඉන්නේ. මමත් ඇමරිකාවට යන්න ඉන්නේ. මම ඔයාලට ඇමරිකාවේ ජොබ් එකක් අරන් දෙන්න. අපි දෙන්නම ඇමරිකාවට ගිහිල්ලා සෙටල් වෙමු කියලා ආකාංශා ශර්මාව පොඩ බොරු කියලා තමාගේ පැත්තට වශී කරගන්නවා. ඉතින් ඕ කියන හැම බොරුවක්ම වගේ විශ්වාස කරලා ආකාංශා ශර්මාව ඔහුව ආදරය කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ UNICEF ආයතනයෙන් ආකාංශා ශර්මට ජොබ් එකක් හම්බුන විදිහට ලෙටර් එකක් ඔහුම තමයි ආකාංශා ශර්මට ඊමේල් කරන්නේ. ඉතින් මේක විශ්වාස කරගෙන තමයි ආකාංශා ශර්මා ඇමරිකාවට යන්න ඕනේ කියලා තාත්තට කියලා තාත්තගෙන් ලක්ෂයක් සල්ලිත් අරගෙන තමයි ඇය කෝච්චියට නගින්නේ. හැබැයි ඔහු කියලා තියෙනවා තාත්තට කියන්න එපා 28 වෙනිදා තමයි ඔයාලට ෆ්ලයිට් එක තියෙන්නේ. දවස් 6ක් තියෙනවා. මාත් එක්ක දවස් 3ක් ඉඳලා ඊට පස්සේ මම ඔයා එයාපෝට් එකට ගිහිල්ලා දාන්න. ඔයා 28 වෙනිදා යන්න ඇමරිකාවට. ඊට පස්සේ මම ඇමරිකාවට එන්නම් කියලා තමයි ඔහු කියලා තියෙන්නේ. ඉතින් මේක විශ්වාස කරගෙන තමයි ඇය කෝච්චියට නැගලා කෙලින්ම යන්නේ උදයන් දාස්ගේ ගෙදරට. ගිහිල්ලා මාසයක් දෙකක් විතර ආකාංශා ශර්මා ඇමරිකාවේ ඉන්නා වගේ අම්මටයි තාත්තටයි කතා කරලා තියෙනවා. ඊට පස්සේ කතා කරලා නැහැ WhatsApp messages විතරයි. ඉතින් ආකාංශා ශර්මා උදයන් දාස්ගේ ගෙදර ගියාට පස්සේ කාලයක් මේගොල්ලෝ දෙන්න එකට ජීවත් වෙනවා. ජීවත් වුණාට පස්සේ තමයි ආකාංශා ශර්මාට තේරලා තියෙන්නේ මොහු කරපු මේ හැම දෙයක්ම බොරුවක් කියලා. ඉතින් උදයන් දාස් එළියට ගියාට පස්සේ ආකාංශා ශර්මා ඔහුගේ ගෙදර සෝදිසි කරනකොට තමයි තේරලා තියෙන්නේ අම්මගේ තාත්තගේ මරණ සහතික ඇයට අහු වෙනවා. හැබැයි උදයන් දාස් ආකාංශා ශර්මාට කියලා තියෙන්නේ අම්මයි තාත්තයි ඇමරිකාවේ ඉන්නවා කියලා. ඊට පස්සේ තමයි ඒගොල්ලෝ දෙන්න අතර විශාල ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. ඔහු ආකාංශා ශර්මාව මරලා ඒ ගෙදරම වලලලා දාලා තියෙනවා. මේ හැම දෙයක්ම ඔහුගේ කට උත්තරේ කියනවා. අවසානයේ උදයන් දාස්ට ජීවිතාන්තය දක්වා සිරදඬුම හම් වෙනවා අම්මාවයි තාත්තවයි ආකාංශා ශර්මාවයි මැරුවට. ඉතින් knowledge station channel එකට subscribe කරන්න මේ වගේ හොඳ ඝාතන කතා අපි ඉස්සරහට series එකක්ම knowledge station channel එකේ ගේනවා. ඒකෙන්ද එහා පැත්තේ තියෙන bell icon එකක් click කරන්න. සුබ දවසක්.